ඔයගොල්ලෝ දන්නවා ජිනේදාව YouTube එකේ සර්ච් කර කර එක එක ඒවා බලනවා. සමහර කට්ටිය නාට්‍ය බලනවා, සමහර කට්ටිය YouTube එකේ එක එක කතා බලනවා, සමහර කට්ටිය ෆිල්ම් රිවිව්ස් බලනවා, එක එක ඒවා බලනවා. ඉතින් මේවා බලන අතරේ ඔයගොල්ලන්ට ගාණක් earn වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ads play වෙනවා නිකම්ම. ඒ YouTube එකේ creator content එක create කරන කෙනාට විතරයි ගාණක් earn වෙන්නේ. ඔයාට ගාණක් earn කරගන්න app එකක් තමයි මේ app එක. මේ app එක මතක ඇතුව මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේක ගොඩක් කට්ටිය කියලා දෙනවා අඩුයි. ඒ ඇප් එකෙන් ඔයාලට පුළුවන් ඔයා එදිනෙදා YouTube එකේ බලන වීඩියෝස් තියෙන එදිනෙදා YouTube එකේ බලන වීඩියෝස් ඒ ඇප් එක හරහා බලලා ඒ ඇප් එක through බලලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් බලනවට ඒ ඇප් එකෙන් ඔයාලට ගාණක් earn කරගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් සරලවම කිව්වොත් YouTube එකේ වීඩියෝස් බලලා ඒ කියන්නේ ඔයාගේ අපතේ යන කාලය හරහා ඔයාලට පුළුවන් ඔයා බලන වීඩියෝස් හරහා ගාණක් earn කරගන්න. එහෙනම් මුලටම කියා දෙන ටික හරියටම step by step බලන්න. මොකද නැත්තම් කට්ටිය කමෙන්ට් දාලා අහනවා මේ මොකද මට මේක හරි ගියේ නෑ. සමහර කට්ටියට මේක එන්නේ නෑ, ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ, අරව මේවා කියනවා. මේ app එකේ $25ක gift bonus එකක් හම්බ වෙනවා. ඉතින් ඒක හම්බෙන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පල්ලෙහා තියෙන ඒ මන් දාලා තියෙන link එකෙන් යන්න ඕනේ. ඒ link එකෙන් ගියොත් තමයි ඔයාට මේ gift bonus එක හම්බෙන්න chance එකක් තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා link එකෙන් යන්න. එහෙම නැත්නම් Play Store එකේ search කරලා යන්න පුළුවන් මේ application එක. වැඩි කතා ඕනේ අපි වීඩියෝ එක පටන් ගමු. පල්ලෙහා තියෙන link එක touch කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ interface එක තමයි නේ මේ Play Store එකට direct වෙන link එකක් තමයි මම දාලා තියෙන්නේ. මේ link එක touch කරගත්තාම මේ වගේ අදාළ application එක තියෙන තැනටම එනවා. මේ application එකේ නම Givi. ඔයාලට ඕන නම් Play Store එකට search කරලා අරගන්න පුළුවන්. ඉතින් පල්ලෙහා link එකෙන් අන්න ඒ link එකෙන් අහම giveaway එකක් තියෙනවා $25ක. ඒ giveaway එක ඔයාලට අරගන්න පුළුවන් chance එකක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ open කියන එක touch කරගන්න. touch කරගත්තාම මේ විදිහට තමයි app එක open වෙන්නේ. දැන් මගේ phone එකේ account එකක් තියෙන හින්දා මේ විදිහට මගේ account එකේ තියෙන balance එකයි මගේ account එක මෙතනට add වෙලා තියෙනවා. ඔයාගේ phone එකේ account එකක් නැති හින්දා ඔයාලට Google එකෙන් sign up වෙන්න වෙයි. එතකොට ඔයා Google account එකක් දීලා sign up වෙන්න ගොඩාම ලේසියෙන් ඔයාට මේකට sign up වෙන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ application එකේ videos බලලා earn කරන්නේ කියලා දැන්. දැන් ඔය account එක සාර්ථකව හදාගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ගොඩාම ලේසි හින්දා මම මේ step එක මෙතනින් skip කරගෙන තමයි මෙන්න මේ interface එකට ආවේ. ඉතින් මේ වගේ interface එකක් ඔයාගෙත් එනවා අනිවාර්යෙන්ම. ආවොත් එහෙම ඔයා මෙන්න මේ විදිහට මුලින්ම videos බලලා තමයි මේක earn කරන්න තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් නම් මේකේ interface එකේ ලංකාවේ සාමාන්‍ය videos මේ විදිහට පෙන්නනවා. ගොඩක් top trending videos මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේ music වලට ගියොත් මේ වගේ trending වෙලා තියෙන musics අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට videos එකක් කොහෙන් හරි බලන්න ඕන නම් YouTube එකේ තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ search here කියන එක touch කරගන්න. මෙන්න මේ උඩ තියෙන search here කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වීඩියෝ එක අවශ්‍ය channel එක හෝ මොකක් හරි YouTube එකේ search කරගන්න ඕන එක මේ විදිහට search කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඒකේ තියෙන වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයා කැමති වීඩියෝ එකක් මෙන්න මේ විදිහට YouTube එකේ වීඩියෝ එකක් මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ app එකේ මේ විදිහට app need permission to display video කියලා ඉල්ලනවා. ඉතින් මේක ඔයා මෙන්න මේ grant කියන එක permission දෙන්න ඕන. permission දෙන්න එක මෙන්න මේ එකපාරක් මේ grant කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ display overlay වල accessibility setting වල ඇතුළට යනවා නිකම්ම යනවා ඒක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ apps අතරින් අර application එක හොයන්න. මෙන්න මේ apps අතරින් අර download කරපු application එක Givi application එක හොයන්න. මෙන්න මේ විදිහට Givi application එක හොයලා මෙන්න මේ allow display කියන මෙන්න මේ tick එක දාගන්න ඕනේ. දාගෙන මෙන්න මේ විදිහට back වෙන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට back වුණ ගමන්ම මෙන්න මේ විදිහට YouTube එකේ වීඩියෝ එක play වෙන්න අර ගන්නවා. ඉතින් ඔයාටත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ YouTube එකේ අදාළ වීඩියෝ එක play වෙන්නේ. දැන් ඔයා හොඳට බලන්න මේ වීඩියෝ එක play වෙන අතරතුර මේ වීඩියෝ එකේ play වෙනවත් එක්කම මේ වීඩියෝ play වෙන අතරතුර ඔයාට coin ප්‍රමාණයක් එකතු වෙනවා උඩින්. සාමාන්‍යයෙන් coin 2000 coin 1000 ඒ වගේ පොඩි පොඩි ගණන් එකතු වෙලා ඔයාට coin එකතු වෙනවා. දැන් ඔන්න බලන්න මගේ 32384යි coin තියෙන්නේ. දැන් මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් විනාඩි තප්පර 30ක් වගේ බලද්දි coin සාමාන්‍ය ප්‍රමාණයක් චුට්ටු එකතු වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ application එකේ නිකම්ම වීඩියෝ බලන ගමන් අපිට earn කරන්න පුළුවන්. ඒක මේ application එකෙන් ගෙවන්නේ. මේ application එක හරහා YouTube එකේ වීඩියෝ බලන හින්දා ඔයාලට තේරෙනවා ඇති මම මොකද කියන්නේ කියලා. ඉතින් මේ application එක හරහා videos බලන හින්දා ඔයාට පුළුවන් මෙතනින් earn කරගන්න. ඉතින් මට ඔන්න දැක්කනේ 212ක් ඇඩ් වුණා. දැන් මගේ balance එක 32596යි. coin තමයි මේ balance එක පෙන්නන්නේ. හොඳට මතක තියාගන්න dollars නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ application එකේ earn කරන්න තියෙන්නේ ගොඩක්ම සරලව. ඉතින් ඔයාලට පුළුවන් ওই වගේ කැමති වීඩියෝ එකක් බලන්න කරන්න මේකෙන් back වෙන්න ඕන නම් මේ විදිහට exit කියන එක touch කරගන්න මේ විදිහට. ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් back වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. data package එක unlimited package එකක් දාගෙන මේ විදිහට මේ application එකේ ඔයා YouTube එකේ බලන වීඩියෝස්ම බලන්න. මේකේ
මේ ඇප්ලිකේෂන් එකේ මේගොල්ලන්ට ඕන වීඩියෝස් බලන්න කියලා නීතියක් නෑ. අන්න ඒක තමයි මේකේ විශේෂත්වය. ඔයාලට ඕන වීඩියෝ එකක් සර්ච් කරලා ඔයා කැමති වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එකේ earn කරන්න තියෙන්නේ. මේකේ ගේම්ස් ගහලත් earn කරන්න පුළුවන්. මම ඒවට වැඩිය කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඒවත් ඕනනම් try කරලා බලන්න. කෑෂ් අවුට් කියලා තියෙන මේ මිනි කෑෂ් අවුට් කියලා දෙනවා. මගේ මෙතන 109ක් පෙන්නනවා. කෑෂ් අවුට් එක ගන්න මගේ 109ක් ෆිල් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙන්න මෙතන තමයි විත්ඩ්‍රෝ කරන්නේ. අපි මේ එකතු කරන සල්ලි විත්ඩ්‍රෝ කරන්නේ මෙතනින්. දැන් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර අතන උඩින් කොයින් පෙන්නුවේ. ඒ කොයින් 10000ක් කියන්නේ $0.01ක් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතනින්ම කොච්චර ලේසියෙන් මේකෙන් earn කරන්න පුළුවන්ද කියලා $0.01ක් කියන්නේ කොයින් 10000ක්. ඉතින් මගේ අතන කොයින් 32000 ගාණක් තිබ්බේ මෙතන $0.03ක් පෙන්නවා. ඉතින් ඔය ගාණ මම හොයාගත්තේ ඇත්තටම මේ ඔයාලට වීඩියෝ එක කරන්න මෙන්න මේ ඇඩ් පොඩ්ඩක් ප්ලේ කරපු වෙලේ තමයි ඔය ටික හොයාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ගොඩාක්ම ඉක්මනට මේ ඔයාලා ගොඩක් YouTube එකේ ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඉක්මනට මෙන්න මේ ගාණ earn කරගන්න. ඔයා එකතු කරන සල්ලි withdraw කරන method මෙන්න මේ පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවට available methods. ඉතින් මේ ඔක්කොම හොඳට වැඩ කරනවා. ඔයාලා බය වෙන්න එපා. මේකේ ඔක්කොම හොඳට withdraw ගෙවනවා. පුළුවන් නම් මේ application එකේ rates බලලා ඉන්න Play Store එකට ගිහිල්ලා 10 million downloads තියෙන හින්දා තමයි මේ application එක මම ඔයාලට recommend කරන්නේ. ඉතින් මේ application එකේ මෙන්න මේ Binance වලටත් withdraw ගන්න පුළුවන්, Payeer වලටත් withdraw ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට PayPal එකට withdraw ගන්න පුළුවන්. PayPal එකේ නම් මින් තියෙන්නේ ඒ කියන්නේ අඩුම ඔයාට ගන්න පුළුවන් $1.04ක් වුණාම. ඉතින් මේ app එකේ තියෙන විශේෂත්වය මෙන්න මේ විදිහට Binance එකට $0.35 ඉඳන් withdraw එක ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් මම මෙතන මගේ $0.3ක් තියෙනවා. $0.35 ඉඳන් withdraw එක ගන්න පුළුවන්. ඒ කියන්නේ $1කටත් අඩුවෙන් withdraw එකක් ඔයාට මේ application එකෙන් එළියට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් application වල ඒ වගේ withdraw එකක් දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ application එක මේ වගේ withdraw එකක් දෙනවා කියන්නේ ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. මේ තියෙන්නේ මෙන්න මේ $0.35 ඔයා කැමති method එක මෙතනින් භාවිතා කරනවා. ඔයගොල්ලෝ දන්නවා Binance එකට ගත්තා කියන්නේ කෙලින් බැංක් එකට ගත්තා වගේ තමයි. PayPal එකට ගත්තා කියන්නේ ඒ වගේ වෙනවා. පොඩි fee එකක් කැපෙනවා. ඉතින් Binance එකට මෙන්න මේ විදිහට ටච් කරගත්තාම මගේ මෙතන amount එක නැති නිසා මෙහෙම පෙන්නන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මෙතනින් amount එක පෙන්නනවා. කෙලින්ම ඊට පස්සේ ඔයාගේ Binance එකේ අදාළ link එක paste කරගන්න තියෙන. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා Binance wallet එකේ අදාළ coin වල කොහොමද link copy කරගෙන ඇවිල්ලා withdraw එක ඒකට අරගන්න කියලා. ඔයා මේ app එකෙන් ගාණක් earn කරලා මේ සල්ලි ඔයාගේ wallet එකකට නැත්නම් ඔයාගේ Binance wallet එකට හෝ ඔයාගේ PayPal wallet එකට withdraw කරගන්න. ඉතින් PayPal එකට withdraw කරගත්තා කියන්නේ කෙලින්ම bank එකට withdraw කරගත්තා වගේ තමයි. ඒ වගේම Binance එකට withdraw කරගත්තා කියන්නේ කෙලින්ම bank එකට withdraw කරගත්තා වගේම තමයි. විශේෂම දේ තමයි මේ app එකේ ඔයාට පොඩි ගාණක් withdraw කරගන්න පුළුවන්. අනිත් app වල වගේ නෙමෙයි $0.35 ඉඳන් මේ application එකේ withdraw එක අපිට දෙනවා බලා ගන්න පුළුවන්. සමහර application වල අපිට withdraw එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ $10.15 යනකම්. සමහර විට $10.15 ගියන් පස්සේ ඒගොල්ලෝ මොකක් හරි error එකක් පෙන්නනවා withdraw එක ඕගොල්ලන්ට දෙන්න බෑ කියලා. නමුත් මේ application එක එහෙම කිසිම application එකක් නෙමෙයි. Google Play Store එකට ගිහලා බලන්න මෙන්න මේ application එකේ තියෙන ratings. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ application එක කොහොම application එකක්ද, මේ application එක බොරු application එකක්ද, මේ application එකේ ගොඩක් කට්ටිය වැඩ කරන application එකක්ද කියලා. ඒකින්ද අනිවාර්යෙන්ම මේ application එක download කරලා වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යෙන් refer කරන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්ට මේ application එකේ පුළුවන් තරම් refer කරන්න. refer කරන තරමට ඔයාට කම් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් channel එක subscribe කරන් video එකට like එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ videos ඔයාට ඉස්සරහටත් බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකේ video තමයි. ඒකින්ද අනිවාර්යෙන් channel එක subscribe කරන් bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕන channel එකේ subscribers 10k ළඟයි. ඉතින් ඒක හින්දා මම ඔන්න ඔයගොල්ලන්ට giveaway එකක් දෙන්න plan කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම giveaway එකට set වෙන්න මේ ළඟ දවසක. ඒකින්ද අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මම giveaway එකේ live එක දාපු ගමන් notification එකක් ඔයාලට එනවා. එහෙම giveaway එකට set වෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ set වෙමු. app එකේ වැඩ ටික සුපිරියටම කරගෙන යන්න. හැමෝටම ජය වේවා.